ආයුබෝවන්. අද අපි ඔබව රැගෙන යන්නේ මීට වසර 2000 ගණනකට එපිට අනුරාධපුර රාජධානියේ එක්තරා වැසිබර සන්ධ්‍යාවකට. මිහිඳු මහරහතන් වහන්සේ මේ පින්බිමට වැඩම කළ ඒ ඓතිහාසික මොහොතේ රටේ සාමාන්‍ය වැසියන් අතර ඇතිවුණු කුතුහලය, බිය සහ සැකය කෙබඳු වන්නට ඇතිද? මහා මේඝ සංගරාවේ පළ වූ කේශව ගංගානාත් මහතා විසින් රචිත පිළිසරණ කෙටි කතාව ඇසුරෙන් අප කළ මේ නිර්මාණය ඒ අතීතයට අපූරු කවුලුවක් විවර කරනු ඇති. සැකය සහ අවිශ්වාසය මැදින් සැබෑ පිළිසරණ සොයා ගිය මිනිසෙකුගේ ඒ අද්විතීය අත්දැකීමට අපි දැන් සවන් දෙමු. පිටතින් නිහඬ ඇතුළතින් නලියන පකුද නවාතැනට ආවේ වේගවත් ගමනෙනි. මේ මගුලේ තිවරයක් නැහැ. හැමතිස්සෙම ගුරුබුරුව වැටෙන සිහින් සිරිපොද තියුණු ඊතල ලෙසින් සලකා ඔහු වැස්සට බැන වැදුනේය. කබල් ලීදොර තල්ලු කරගෙන නවාතැනට ඇතුළු වූ ඔහුට අසංවරව දැඩි නින්දක පසු වූ ගුත්තිකව දැක සිය සිතුවිලි පාලනය කර ගැනීම අසීරු විය. නිහඬ බව මොහොතකදී බිඳුනි. "අඩ අනගිටපන්. අපි ඔක්කොම විනාසයි." පකුදගේ වචන තුල ඔහුගේ හදවත වෙලාගත් ශෝකයත් හිතේ ඇවිලෙන ආවේගයත් එකතරමටම ගැබ්ව තිබුණි. ගුත්තික අවදි විය. එහෙත් පකුදව දෙක අලස හැඟීමෙන් ආයෙ මැස්වසා ගත්තේ නිදන්නටය. පකුදගේ කෝපය ඇවිලිනි. "වල් ලූර නැගිටපන්. අපි විනාශ වෙලා ඉවරයි." පකුද ගුත්තිකගේ දකුණු බාහුව තදින් මිරිකාගෙන පැවසීය. ක්ෂණිකව නැගී සිටි ගුත්තික පකුද දෙස හෙළුවේ වල්ලලි බැල්මකි. "උස්සල පොළවේ ගහනෝතෝව." ගුත්තික කීවේ කෝපේනි. ඔහුගේ තියුණු දෑස් පකුදව බියටපත් කළේය. "රෙද්ද හදාගන්." පකුද කීවේ ඉවත බලා ගනිමිනි. ගුත්තික ගිලිහී තිබූ ඉනේ සලුව හැඳගත්තේය. තමා කලබල වූවා වෙඩි බව ඔහුට සිතුනි. "මට යකා නැග්ගා. මොකද වෙලා තියෙන්නේ? ඉස්සෙල්ලා වාඩි වෙයන්. රටට වෙන්න පුරුවන් නරකම දේ වෙලා. මහරජුරුව පරදේශක්කාරයන්ට යටත් වෙලා." පකුද කීවේ ඇඳේ වාඩි වෙමිනි. ඔහුව වෙවුලන්නට විය. ගුත්තික කලබල විය. "වෙන්න බැරි දෙයක්. කොහෙදිද? කාටද?" ගුත්තික ඇසුවේ නැගී සිටිමිනි. බඹයකටත් වඩා උස ඔහුගේ යෝධ සිරුර පකුදව ආයෙම බියටපත් කළේය. "මිස්සක පව්වේදි. දඹදිවින් ආව ශ්‍රමණයෝද සන්නාසියෝද කියලා පට්ටියක්ලු." පකුද කීවේ තරමක් සැකේනි. ගුත්තිකට පකුද අවබෝධ විය. "උඹ දැක්කද? කාගෙන් හරි අහගත්ත බේගලයක්ද?" "මං දැක්කේ නැහැ. ඒත් නගරේ හැමතැනම කතාව. දැක්ක උන් ඉන්නවා." ගුත්තික පකුද දෙස වඩාත් විමසිලිමත්ව බලා "තොට ඇහිච්ච දේ කියහන්" යයි කීවේය. පකුද කියන්නේ සම්පූර්ණ සත්‍යයක්ම නොවන බව ඔහුගේ පූර්ව නිගමනය විය. නැන්දම්මගේ වැරදි කියන්නට සූදානම් වන ලේලියට බිරිඳට සවන් දෙන යහපත් ස්වාමියෙකුමෙන් ගුත්තික පකුද දෙස ඉවසීමෙන් බැලීය. ගුත්තික කතා නොකළේය. "තා බෙරිහන් දුන්නේ සෝනවත්තුයේ යකදුරා වගේ නේද? මොකද කට වැහුනේ?" "විහිළුවට ගන්න එපා. ගොඩබිමෙන් ඇවිල්ලත් නෙවෙයි, මුහුදෙන් ඇවිල්ලත් නෙවෙයි." "ඒ කියන්නේ ඇවිදගෙන ඇවිල්ලත් නෙවෙයි, නැව් නැගලා ඇවිල්ලත් නෙවෙයි. එහෙනම්?" පකුදසිය දකුණත වටයක් කරකවා ඇඟිලි තුඩු ඇඳමත තබා "මෙහිම උඩින් ආකහෙන්" යයි පැරසීය. "උඩින් කී දහක්ද?" ගුත්තික එසුවේ පකුදව විශ්වාස නොකරමිනි. "මුලින් එක්කෙනයි. ටික වෙලාවකින් තව 6 දෙනෙක් මතුවෙලා." "ඔක්කොම 7 දෙනාද?" ගුත්තික එසුවේ සිනාසෙමිනි. "ඔව්." පකුද කීවේ අමනාපේනි, තරහෙනි. "මට තොරතුරු ලැබිලා තිබුණේ අද මහරජුරුවෝ එක්ක 40000ක් දඩේමේ යනවා කියලා. උඹ කියන්නේ ඒ ඔක්කොම ඉඳින්දි මහරජුරුවෝ 7 දෙනෙකුට යටත් වුණා කියලාද?" රාත්‍රී නගර රක්ෂක ගුත්තික පකුදගෙන් එසුවේ අවඥාවෙනි. "ඔව්, ආරංචි විදිහට මහ භයානක මන්තරකාරයෝලු." "ඒකනම් වෙන්න පුළුවන්. නැතුව කොහොමටවත් අනුරාධපුරයට ඇතුළු වෙන්න බෑ." පකුදට පහසුවක් දැනුනි. එහෙත් ගුත්තික සිය පූර්ව නිගමනයෙන් බැහැර නොවීය. "මහරජුරවන්ට මතුරලා තියෙන අලිමන්තරයක් කියලයි ආරංචිය. වාමිනිකා, උච්චාකාලාරිකා, උච්චා කනේරුකා කියන මහ බල සම්පන්න ඇතින්නියන්ගේ නමින්. අන්තිමට මහරජුරුවයි සෙනග ඔක්කොමයි මන්තරකාරයෝ කියපු 3ක් සරණ ගිහින් 5ක් සමාදන් වෙලාලු." පකුද තුල යටපත්ව ගිය කෝපේ යලි ඇවිලිනි. ගුත්තික තුල පළමු වරට තිගැස්මක් ඇතිවිය. "රජා නැසුණු කියන්නේ අපිත් නැසුණා."
පකුද කීවේ සිය දෙකලවාවලට දෑතින් ගසා ගනිමිනි. ඔහුට ජනේල් කවුළුවෙන් බැස යන බටහිර හිරු පෙනුනි. රජා පරදේශක්කාරයන්ගේ පදේට නටනකොට ඒ තාලෙට අපිවත් ඉබේටම නැටවෙනවා. ඔහු ආයෙම කීවේය. ගුත්තික නිහඬවම කල්පනා කරන්නට විය. අපේ යක්ෂ දේවතාවුන් වහන්සේලාත් පැනලා යන්නති මන්තරවලට බයි. මන්තරකාරී උන්වහන්සේලටත් විරුද්ධයි කියලා තමයි ආරංචිය. පකුද කීවේ සංවේගයෙනි. අනතුරුව ඔහු සිනාසෙන්නට විය. එය උමතු උන්මාද සිනහවකි. ගුත්තිකගේ සිත කැළමිනි. වෙන මොනවද ආරංචි? පකුද කතා කළේ නැත. අලි මන්තරකාරයෝ නම් අලි අල්ලන්න ආවා වෙන්නති. ගුත්තික කීවේ පකුදව කතා කරවන්න අදහසෙනි. උඹට ඔල්මාදිද? දන්නවද නායක මන්තරකාරයා කවුද කියලා? මං කොහොමද දන්නේ? ගුත්තික කීවේ ඊවසීමෙනි. පකුදව තරහ කරගෙන බැරිය. පකුද බේගල් ඇද බාන්නෙකුද නොවේ. ධම්මදිව මහරජාගේ පුත් කුමාරයාලු. රජවරු අල්ලන්නේ රජවරුන් වයි රටවලුයි මිසක් අලියතුන්වද? තා බේගල් ඇද බානෝ. ගුත්තික කීවේ තම සිතම නොවේ. ඔහු පකුදට රැවුවේය. පකුද ගුත්තිකට විරික්තුවේය. තව උඹම කියපන් පිටදේශක්කාරයෝ රටට රිංගන්නේ අපිට ආදරෙයිටද මේක හූරගෙන යන්නද කියලා. ඔය කොයි කාගෙත් අනුකම්පාව භූමිකම්පාවක් වෙන්න වැඩි කාලයක් යන්නේ. පකුද කීවේ සංවේගයෙනි. ගුත්තිකට එය ප්‍රතික්ෂේප කිරීම අසීරු ලෙස දැනුනි. මහරජුරෝ හෙට මාලිගාවට වඩින්න කියලා ආරාධනා කරලා ඔන්න මන්තරේ රංගේ හෙට මොනවයින් මොනව වෙයිද දන්නේ. සරණකුයි සමාදානකුයි ගැන කිව්වේ මොකද්ද? ගුත්තික ඇසුවේ සංයමේනි. සරණ ගැන නම් නිච්චියක් නෑ. සමාදන් වෙලා නම් තියෙන්නේ දිවි තිබෙන තුරාවටම පරපණ නසන්නේ නෑ, හොරකම් කරන්නේ නෑ, වැරදි කාම සේවනය කරන්නේ නෑ, බොරු බේගල් ඇද බාන්නේ නෑ, සුරා බොන්නේ නෑ කියලා. ඒකට කියන්නේ සිල් 5, පන්සිල් කියලා. මම මේ කල්පනා කළේ ඔය 5 නොකර රජ්ජුරුවන්ට කරන්න වෙන කාර්යයක් ඉතුරු වෙනෝද කියලා. අනික ඉතින් ඔය 5 නොකර රජකම් කරලත් මොකටද? ඔය ටික කරන්නනේ රජ වෙන්නේ. තා කතා කරන්න කේන්තියෙන්. උඹට වගේ කැක්කුමක් මට රජ්ජුරුව ගන්න නෑ. කාර්ය කළා වැටුප් ගත්තා. ගුත්තික කතා කළේ නැත. මහරජ්ජුරුව වරද්දගත්ත තැන තමයි තමම් රජ වෙච්ච දවසේ පහළ වුණු වස්තුව දම්දිව රජාට තැහැගි භෝග විදියට යවුවා එක. මට තැහැගි විදියට මෙච්චර වටින දේ එව්වනම් රටේ කොච්චර ඇතිද කියලා හිතාන තමයි රාජකන්‍යාවක් කියලා ඔත්තුකාරියෙකුට එක්ක රාජාභිෂේකයට කලමනායෙව්වේ. ඕන රජකුව විනාශ කරන්න එක ගෑණියෙකුට පුළුවන්. හරියටම ඔත්තුව දීලා. පකුද ආයම පැවසීයා. ගෑනුන්ගේ පදයට නටන කොයි රජත් විනාසයි. තා කාලා නිදාගනින්. මං රාජකාරියට ගියාම ඇත්ත නැත්ත දැනගන්නම්. ගුත්තික කීවේ ඇඳෙන් නැගී සිටිමිනි. මොක වුණත් ඔය සිල් 5 කියන එක නම් මට බෑ. ඒක නම් ඉතින් මට තමාරුයි. ගුත්තික කීවේ පකුදගේ අදහසට එකඟ වෙමිනි. පකුද වෙතින් දැනගත් දෙයට අමතර දෙයක් රාජකාරී සඳහා නැගෙනහිර දොරටුවට ගිය ගුත්තිකට දැනගැනීමට නොලැබින. සිල් 5 රැකීමට කිසිවෙකුත් කැමති නැති බව කල කතාබහෙන් දැනගත් ගුත්තික එය රාජ ආඥාවක් වූහොත් කුමක් කරන්නේදයි සිතමින් වෙහෙසටපත් විය. මොක කලත් බොරු නොකිය ඉන්නේ කොහොමද? ඔහු තමාගෙන්ම ප්‍රශ්න කරගත්තේය. උදැස්සන ගුත්තික නවාතැනට එන විට පකුද රජවාසලේ රාජකාරිය සඳහා පිටත්ව ගොස් තිබුණි. කෑම ගැන නොසිතූ ගුත්තික ඇඳහි හාන්සී වූයේ හෝරාවකට දෙකකට පසුව රජවාසල පෙත්තේ යන්නෙමි යන අදහසිනි. ගුත්තිකට තදින්ම නින්ද ගියේය. හිරු මුදුන් හෝරාවේ පකුදම පැමිණ ඔහු අවදි කළේ විය. තා මේ වෙලාවේ අවදි වූ ගුත්තික පකුදගෙන් ඇස්සුවේ කුමක් හෝ විශේෂිත දෙයක් සිදුව ඇති බව විශ්වාස කරමිනි. රටම යටත් වීගෙන යනවා. මන්තරකාරයෝ මාලිගාවට ආවා. පෙරේතයෝ ගෙනයි දෙවිවරු ගෙනයි තව මොකක්ද 4ක් ගෙනයි කියලා මැතිරුවා. මැතිරුවාම තමයි මහා නාග රජුරුවන්ගේ අනුලාභිසවයි ස්ත්‍රියාවෝ 500කුයි දපනේ වැටුණා. ඊළඟට නගරවැසියන්ට මතුරන්ට රජවාසලේ ඇත්ගාල සුද්ධ කරනවා. ඒ මන්තරයට අහුවෙන්න කලින් මං පැනගත්තා. පකුද කීවේ නගරෙන්ද පලා යාමට සූදානම් වන ලෙසිනි. යමන් රජවාසලට ගිහිල්ලම බලමු. නැගී සිටි ගුත්තික කීවේ ඉනේ සලුව තදට අඳිමිනි. මට බෑ. පකුද මුරණ්ඩු ලෙස පැවසීය. වර යන්න. ගුත්තික කෙසඟ පකුදවත් ඇදගෙනම නවාතනින් එළියට බැස්සේය. පකුදවත් ඇදගෙනම ගුත්තික ඇත්හලට ඇතුල් වන විට මහින්ද මහරහතන් වහන්සේ නගරවැසියන්ට ධර්මදේශනය ආරම්භ කළා පමණි. වාඩි වෙන්නට තැනක් නොඋනෙන් ඔවුන්ට සිටගෙනම සිටින්නට සිදුවිනි. ඕක 3 පාරක් කියලා තමයි පටන් ගන්නෙ.
සමහරුන්ට ඕක ඇහුණ ගමන් සිද්ධි වෙනවා. නමස්කාර පාඨයේ ඇසූ පකුද ගුත්තිකට කීවේ මෙතනින් පැනගමුයි කියන්නක් මෙනි. ගුත්තික සෙලවුනේවත් නැත. ආගන්තුකයන් ගැන පකුදගේ ආකල්පය සම්පූර්ණයෙන්ම වැරදි බව ගුත්තිකට ඉක්මනින්ම තේරුණි. සිදුවීම් පෙළක් තම වැරදි අදහස සනාත කිරීම පිණිස පකුද මනාව ගෙත්තම් කොට තමාට පැවසූ බව තේරුම්ගත් ගුත්තික පකුදගේ අල්ලා සිටි අත අත්හැර දේශනාව කෙරෙහි සිත රැඳවීය. මෙතෙක් නොඇසූ විරු අද්භූත දේවල් ඔහුට ඇසෙන්නට විය. පින්පව්, කුසල් අකුසල්, සුගතිය දුගතිය, සංසාර දුක, දේවදූතයෝ, තෙරුවන, සිල්පද, තමා මෙතෙක් පින් කිරීම යයි සැලකූ ගස්ගල් පර්වත යක්ෂ වන්දනා ආදිය වැරදි දේවල් බව ගුත්තිකට වැටහුණි. දස අකුසල් කරමින් තමාද නිරය කරා යන වැඩපිළිවෙලේ නිරතව සිටින බව ඊටත් වඩා හොඳින් තේරුණි. තිසරණ සරණ යාම, සිල්පද, පන්සිල්පද රැකීම පිහිටක් පිළිසරණක් පිණිස පවතින විසඳුම කරා ඇතුල්වන ద్వාරයේ බව ඔහුට හැමදේටම වඩා හොඳින් අවබෝධ විනි. ඔහු තුල මෙතෙක් නොහටගත් අමුතු ප්‍රීතියක් ඉපදුණි. මොකද අමුතුනේ? දපනේ වැටුණ නේද? ගුත්තිකගේ වෙනස හඳුනාගත් පකුද ඇසුවේ රහසිනි, සරදම් ලෙසිනි. තිසරණ නැතුව පන්සිල් නොරක රජකම් කළත් ඇටිපලක් නැහැ බං. අන්තිමට නිරේ වැටිලයි නවතින්නේ. ඉතින් අද ඉඳලම මමත් ඒ බුදුරජාණන් වහන්සේව සරණ යනවා. ධර්මයත් සරණ යනවා. ආර්ය මහා සංඝරත්නයත් සරණ යනවා. දිවි හිමියෙන් පන්සිල් රැකෙනවා. ගුත්තික තිරසාර වූ උදාරහඩින් පැවසීය. සැකය සහ බිය පසිකලා සැබෑ ධර්මය හඳුනාගත් ගුත්තිකගේ ජීවිතය එදා එලෙස වෙනස් විය. මිහිඳු මහරහතන් වහන්සේ මේ පින්බිමට වැඩම කරමින් දේශනා කළ ඒ උතුම් පණිවිඩය එදා මෙන්ම අදටත් අපගේ ජීවිතවලට මහා පිළිසරණකි. කේශව ගංගානාත් මහතා විසින් රචිත මහා මේඝ සංගරාවේ පළ වූ මෙම කෙටි කතාව ඉතිෆාසයේ ඒ සොඳුරුතම විප්ලවය අපට මතක් කර දෙයි. මෙම නිර්මාණය පිළිබඳ ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි අගනා සාහිත්‍ය නිර්මාණ සහ ධර්ම කරුණු තවත් බොහෝ පිරිසක් අතරට රැගෙන යාම සඳහා වීඩියෝව ලයික් කර ෂෙයාර් කරන්න. නැවතත් මෙවැනිම හරවත් නිර්මාණයකින් හමුවන තෙක් ඔබ සැමට තෙරුවන් සරණයි.